හායි පාම්පිටි චුට්ටක්වත් දාන්න නැතුව රසම රස කෑමක් හදමුද? අද මම මේකට විශේෂ දෙයක් පාවිච්චි කරනවා. ඒ තමයි ඕට්ස් පිටි. අද මම මෙන්න මේ කොළ පාට පැකට් එක තමයි පාවිච්චි කරන්නේ. මම මේක කීල්ස් එකෙන් අරගත්තේ. ඕගොල්ලන්ටත් පුළුවන් කීල්ස් එකෙන් අරගන්න. ඔගොල්ලෝ මේක ගත්තේ නම බලලා අරගන්න. අද මං ඕට්ස් ග්‍රෑම් 200ක් තමයි අරන් තියෙන්නේ. මේ ඕට්ස් පිටි එක ගොඩාක්ම පිටි නැහැ. චුට්ටක් කෑලි කෑලි වගේ තමයි තියෙන්නේ. මම මේ ඕට්ස් පිටි එකට එකතු කරනවා බේකින් පවුඩර් ටිකක්, බේකින් සෝඩා ටිකක්, තව ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට මේක කලවම් කරගන්නවා. මම මේවා හලලා නම් නෙමෙයි ගත්තේ. ඔයගොල්ලන්ට කැමති නම් හලලා ගන්න පුළුවන්. මේකට අපිට බටර් ඕන වෙනවා. අපේ ගෙදර අද බටර් තිබුණේ නැති නිසා මම ඇස්ට්‍රා තමයි පාවිච්චි කරන්නේ. ඇස්ට්‍රා ග්‍රෑම් 120කට කුරු සීනි කප් 1කුයි සුදු සීනි කප් භාගයකුයි මම එකතු කර ගන්නවා. ලොකු බිත්තර එකකුත් එකතු කර ගන්නවා. වැනිලා ටිකකුත් එකතු කරගන්න අමතක කරන්න එපා. දැන් අපි මේ ඔක්කොම හොඳට මික්ස් කරගනිමු. අපි කලින් හදාගෙන හිටපු පිටි එකත් මේකට කලවම් කරගන්න. මෙන්න මේ වෙලාවේ oven එක මම free heat වෙන්න තියලා tray එක අරගෙන තෙල් කඩ 16ක් මේ විදිහට තියලා අපි හදාගත්ත මිශ්‍රණය හැන්දකිනුයි ස්පැචුලා එකකිනුයි ආධාරයෙන් මෙන්න මේ විදිහට ඈතින් තියාගන්නවා.
ඕගොල්ලෝ දන්නව මම මොනවද හදන්නේ කියලා? මේක හදන වෙලාවට නම් මාරම සුවඳයි. මෙන්න තියෙනවා මගේ කැත්තම කැත කුකීස් ටික. මම හිතන්නේ මේකට මෙහෙම උනේ මම ඇස්ට්‍රා පාවිච්චි කරපු නිසා. ඔයගොල්ලෝ හදනවා නම් අනිවාර්යයෙන්ම මේ කුකී එකට බටර් පාවිච්චි කරන්න. ඇස්ට්‍රා වලින් මේ විදිහට දිය වෙලා තමයි හැදෙන්නේ. බටර් දාපුවම ලස්සනට කුකී බිස්කට් එක හැදිලා එනවා. හැබැයි මේක මාරම රසයි. මම හිතුවේ ඕට්ස් වලින් හදද්දී රස නැති වෙයි කියලා. ඒත් අපේ ගෙදර හැමෝම මේකට කැමති වුණා. ඕගොල්ලොත් හදලා බලන්න. හැබැයි අනිවාර්යයෙන්ම බටර් පාවිච්චි කරලා හදන්න. මම හිතනවා මේක අපිට හෙල්දි කෑමක් වෙයි කියලා. මොකද අපි පාන් පිටි චුට්ටක්වත් මේකට පාවිච්චි කරේ නැහැ. චූටි බබාලට උනත් අපිට මේක දෙන්න පුළුවන්. ඕගොල්ලොත් හදලා බලලා රස කොහොමද කියලා කියන්න. ගිහින් එන්නම්.